මේ අවුරුද්දේ සුබම දවස් තුනක් තියෙනවා අප්‍රේල් 9 18 27 ඔයාට පුළුවන් විශ්ව මාතාවට ස්තුතිමත් වෙන ගමන් ඔයා කොලෙකුයි පෑනකුයි අරගෙන ඔයාගේ සිතුවිලි ටික බලාපොරොත්තු ටික ලියන්න අනිවාර්යයෙන්ම ඔයාට මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔයාට ප්‍රතිඵල එනවා ඔයාගේ බලාපොරොත්තු ගොඩාක් ලොකු එකක් නම් මේ වසරේදීම 100%ක් සම්පූර්ණ නොවුනත් ඒ වෙනුවෙන් ඔයාට පාර හැදෙනවා. ඉතින් ඔයා අප්‍රේල් මාසේ ඉපදිච්ච කෙනෙක් නම් ඔයා මේක අනිවාර්යෙන් කරන්න ඔයාට හිතා ගන්න බැරි විදිහේ ප්‍රතිඵල උදා වෙනවා. රයිට් අපි බලමු අප්‍රේල් මාසේ ඉපදිච්ච අයගේ ශාස්ත්‍රය මොන වගේද කියලා. ඔයා මෙන්න මේ වගේ කෙනෙක්. බොරු නම් මට කමෙන්ට් එකක් දාන්න. මං කියන දේ වැරදි කියලා කවදාවත් වරදින විදිහක් නැහැ. ඔයා ඇවිල්ලා මාරම හිත හොඳ කෙනෙක්. මොකද සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන කාලවකවානුව කියන්නේ ලෝකෙම ඉතාමත් ප්‍රබල කාලවකවානුව මේ සීමාව තුළ ලෝකෙට පහළ වෙන කට්ටිය කියන්නේ අප්‍රේල් බෝන් කට්ටිය එසීමසේ කට්ටියක් නෙමෙයි. ඔයාට උප්පත්තියම මාර වාසනා ගුණයක් තියෙනවා සහ හරිම ඔයා ප්‍රබල කෙනෙක්. හැබැයි ඔයාගේ මෙන්න මේ තියෙන ගතිගුණ නිසා ඔයාට ලැබෙන්න තියෙන ගොඩාක් දේවල් නැති කර ගන්නවා. ඒ නිසා මම මේ දේවල් ටික කියන්නේ ඔයාට ලබන වසරේ වෙන්න කලින් ඔයාගේ බලාපොරොත්තු ගොඩකට ඔයාට යන්න පුළුවන් හැකියාව තියෙන නිසා. රයිට්. ඔයා ඉක්මනට කලබල ගන්න. ඔයාට පාර යනකොටත් කේන්ති යනවා. ඔයා ඩ්‍රයිව් කරන කෙනෙක් නම් පුදුම විදිහට ඔයාට හොස්සාගේ මැස්ස යන්න බෑ. ඒක අනිවාර්යෙන් අඩු කරගන්න. මොකද ඔයා කේන්ති ගන්නවා කියලා කියන්නේ ඒක ඔයාටම කරගන්න නරක දෙයක්. ඒකෙන් වාට ගොඩක් දේවල් නැති වෙනවා. ඒ වගේම තමයි ඉක්මන් තීරණ ගන්නවා. ඇයි ඔච්චර කලබල වෙන්න එපා. හරි ඉක්මනට තීරණ ගන්නවා. ඊට පස්සේ ගොඩාක් පසුතැවෙනවා. ඒකත් කරන්න එපා. හැබැයි අප්‍රේල් මාසේ ඉපදිච්ච මිනිස්සු රිලේෂන්ෂිප් එකකදී වුණත් යාළුවෙක් එක්ක වුණත් මාරම ජෙනුයින් සහ ඔයා ෆේක් නෑවට මාර හිත හොඳයි. හැබැයි ඔයා උත්සාහ කරනවා ඔයාට රිදෙන්නේ නෑ. ඔයා සෙන්සිටිව් නෑ කියලා ලෝකෙට පෙන්වන්න හරි ශක්තිවන්ත කෙනෙක් කියලා පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් ඔයා ඇත්තටම අප්‍රේල් බෝන් කට්ටිය ස්ට්‍රෝං කට්ටිය නෙවෙයි. ස්ට්‍රෝං වෙන try කරන කට්ටිය. කියන්නේ මාරම හිත හොඳයි. ඉක්මනටම රිදව ගන්නවා. හැබැයි පෙන්වන්න උත්සාහ කරනවට රිදුන්නේ නැහැ කියලා. ඉතින් ගොඩාක් සංවේදී වෙන්න යන්නත් එපා. අනවශ්‍ය විදිහට ඒකෙන් ඔයාගේ පුංචි බාධා කරදර ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අධික ලෙසට විශ්වාස කරනවා. යාළුවන්ට ගොඩාක් උදව් කරනවා. සල්ලි හිමත් දීලා ගොඩාක් අපහසුතාවයටපත් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ඔයාට job opportunities අලුත් දේවල් වලට හැකියාවන් ඔයාගේ ඉස්සරහට එන්න පුළුවන් විදිහේ මොන හරි ලොකු වරප්‍රසාද ටිකක් ලැබෙන්න තියෙනවා මේ වසරේ අගභාගය විතර. එතකොට ඔයාගේ සුබ අංක වෙන්නේ අංක 1 සහ අංක 9. ඔයා මොන හරි විශේෂ දෙයකට යනවා නම් රතු සහ සුදු තමයි. ඔන්න අමතක කරන්න එපා. ඔයා අප්‍රේල් බෝන් කෙනෙක් නම් ඔයාගේ මේ වසරේ ලකීම කලර්ස් වෙන්නේ. ඒ වගේම තමයි මම අර කිව්ව අප්‍රේල් 9 18 27 දිනයන් තුන අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාට ගොඩාක් වාසනාවන්ත දින තුනක් ඒකත් මතක තියාගන්න. ඒ වගේම තමයි ඔයා මෙන්න මේ අර ගොඩාක් වෙලාවට මිනිස්සුන්ට උදව් කරන්න ගිහිල්ලා අද දවසේ මේ මොහොතේ ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉනවා සහ ගත්ත සමහර වැරදි තීරණ නිසා. ඉතින් ගොඩක් ස්ට්‍රෙස් ගන්න එපා. මේ වෙලාවේ ඔයාගේ ස්ට්‍රෙස් ලෙවල් එක ගොඩාරියක් වැඩි. ඔයා අඩුවෙන් නිදා ගන්න කෙනෙක් හොඳට නිදා ගන්න, හොඳට වතුර බොන්න. ඔයාට ගොඩාක් දේවල් හරියන්නට ඉස්සරහට ඉඩ තියෙනවා. ඒ වගේම තමයි පරණ කවුරු හරි ඔයාගේ රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, වැඩි කතා බහ නොකර ඉඳපු කෙනෙක් නැවත වාරයක් වත් එක කනෙක්ට් වෙන්න ඉඩ කඩ තියෙනවා. මිස් අන්ඩර්ස්ටෑන්ඩින් තිබ්බා. ඒ ඔක්කොම දුර වෙලා ඔයාට හොඳ කාලයක් එන්න යන්නේ. ඒ වගේ කවුරු හරි ඔයාට අපොලොජයිස් කරලා ඔයාගෙන් සමාව අරගෙන හරි ඔයාව තේරුම් අරගත්තොත් ඒකට එපයි කියන්නත් එපා. ඒකත් ඔයාට වාසියක් වෙන්න පුළුවන්.